ඉතින් ඔන්න යාළුවනේ අපි අද සිරිපා කරුණා කරන්න යන ගම. දැන් පටන් ගත්තේ. පලාපත් වලින්. පාරේ බස් එක ආවේ ඉතින්. පාරේ බස් එකේ අද ඉන්නවා අපේ 10ක් ඉන්නවා. 10ක් ඉන්නවා. නඩේ ගුරා කවුද? නඩේ ගුරෙක් නෑ මේ බා. නඩේ ගුරෙක් නෑ. ඔක්කොම ගුරුවලා තමයි ඉන්නේ. ගුරුවලා තමයි. රාමිද ඉන්නවා? මේ ඉන්නේ ලොකු අයියා අපේ. මම තමයි ගුරා. මේකේ කට්ටිය ඉන්න පිටිපස්සේ. අපි එහෙනම් ඔන්න අග්ගල ඩෝම් පුතා හෙල්ලේ නගේ ඩෝම් පුතා ඉතින් මල වරෙන් ඉතින් නැග මිස්ටර් අමිලේ මචං බණ්ඩු කොහමද ඉතින් අද යාළුවා අපේ සිරිපා කරනවා බලගම අවුලක් නෑ කරුණා කරන්න යනවා කර්ම කරලා බහිනවා වැස්ස නැතුව තිබ්බොත් ඒ ඇති ලස්සනයිනේ ඇත පොඩි දියල දීවිද දියල මේ පැත්තේ නේ බං ඔන්න අර හේදී ඉතින් මෙන්න මේ හරින් දියල බැස්සා කඩයක් අහුණා ප්ලේන් කරලා අපි ගිය පාරේදී ප්ලේන් කරලා තිබ්බේ නෑ මේවා නෑ ප්ලේන් කරලා තියාපුවා පොළොස් දේවල් මේ පාර තේරම් ප්ලේන් කරලා টয়ලට් එහෙම කොහමද රෑ ඉතින් කිටි මාර්ග යන්නේ ලයිට් එහෙම අරගෙන සඳ බොඳ වෙලා තියන්නේ යාළුවනේ සඳ බොඳ වෙලා දරු සැඟවිලා තියෙන්නේ අමිල පේනවද දන්නේ පේන්න ඕනත් නෑ බයි යම පාර පේනෝනේ පාර දුන්නොත් මච් ෂෝට් කට් නේ යන්නේ ෂෝට් කට් යන්න අච්චර වඩ වෙලා තිබිලා ෂෝට් කට් එක කරලා පඩිය රෙඩි අමාරු වගේ ඒක බා ඒක තමයි මේ ටිකක් ඉන්නේ ඉස්සර තනියෙන් ඉන්නේ ඉස්සර මේ පාර දෙන්නේ ඉතුරුට තනිකන් දෝෂ නෑනේ එන යම සෙට් එක මේ පාරෙන් ඉතුරුට තනිකන් යන් ඔහමනේ හැවලදී ආ කට්ටිය මෙනවා මෙන්න මේ මෙතන ගල් ටිකක් තියෙන බලන්න අපි කලින් රසක් පටන් ගත්තා නේ රසක් පටන් ගත්තානේ රේන්කොට්ටයක් දාගෙන තමයි යන්න බැලුවේ ඇත්තට මගේ මොලේ කියන්නේ මේ ඔයගොල්ලෝ ගෙනාවේ නැද්ද එන්කෝ ඒ එළිය වහිනවා මේක පරිස්සම් කරාමද මොකද නැද්ද අමිල ලයිටින් නැහැ අගුරු ඉන්නවා දැන් කොද මේ ටොටේ දාගෙන යන් එහෙනම් දැන් ඉතින් වැස්ස නැගිල්ලක් තමයි තියෙන්නේ හායි 10 ගෙත්තම් කරලා යන්න ඉතින් අද ටික තියෙනවා ඔමේ ඉතින් ඔන්න ඉන්නේ සීත ගඟුලේ. අද වතුර පාර පොඩ්ඩක් අඩුයි. චමොත් ඉන්නවා. කට්ටිය මොස්ටර් දාලා රෙදි අඳිනවා. පේන්නේ නැතුව ඇති කරුණාට. යාළුවේ පේන්නේ නැති එක තමයි අවුල. ඔය ඉන්නේ. අපේ ඉන්නවා හමිස මල්ලි ඉන්නවා. සෙට් එකම ඉන්නවා. එයා පැත්තේ සීත ගඟුල. සීතලයිද? තාම රැට කෑවෙත් නෑ. තාම අපේ කී දෙනෙක් කරේ ඉන්නවද බං? හතරක් තාම එන ගම සීත ගඟුල හරියට. මේ අපි කට්ටියත් එනකන් තමයි ඉන්නේ. ඒකට කාලෙ එහෙම යා. දැන් වෙලාව කීයද? වෙලාව කීයද? වෙලාව කීයද බං? දැන් 9:10 9:10 විතර වෙලා. යන් ඉතින් ඔය ආවා වගේම.
ඉතින් ඔන්න දැන් අපි ඉන්නේ මළුව ළඟ. කවුරුත් නැති වෙලේ රෑ වෙලාව 4යි කොහෙද 4යි හැරි. අපි නගින ගමන් ඉන්නේ 3:48යි. හුලක් කපොල්ල පහු කරලා ආව විතරයි උඩ මළුව මේ අන්න හරි. අර තියෙන වේරතෙක් මාන අතදික් කරේවා. ඉතින් මාර හීතලයි ඉතින් නේද? රයිදු ඉන්නෝ ලයිට් අල්ලනවා. බබී ඉන්නෝ. කොහමද? අද සෙනග නෑ මොකද මේ අර දවසක නායනත් එක්ක කට්ටිය වැඩි යන්නේ. ඒ නිසා සෙනග නෑ අද මළුවේ. කෙනා දෙන්නයි ඉන්නේ. අර විශ්‍රාමශාලා අහල විශ්‍රාමශාලාව ඉන්නවා දන්නේ. කට්ටිය ඉන්නවද? ටිකක් ඉන්නවා. ඊරසේවනේ බලලා කොහොමද? බලන්න ඕනේ මේ දැන් වෙලාව කීයද? 3:04යි වෙලාව. දැන් තව මේක වැඳලා ඉතින් ඊරසේවනේ බලන කොහොමද? එච්චර ලස්සන. ඉතින් පට්ටම ලස්සන හිතට එනවා මෙතෙන්ට ආව. මේ අපි එන පහනක් පත්තු කරලා අදුම් පුරු පත්තු කරලා එන්න. නේද? ඔව් දා. මාර සීතලයි. මාර හීතලයි. කට්ටිය දිදි පෙන්නන්න ඕන. ඊරසේවට පෙන්නන්න අඩිකාරය හොඳ. හරි ඒක සෙට් එක. ඔන්න අපේ සීතලට කොත්තුමිය හදලා තමයි. මොත් පදින්න ගියා. එන්න කොහොමද කතා කරන්නේ? බස්කට් එක කනවා. බබෙන්දී වදින්න දැන් පාන්දර 5:10 විතර. නේද කියනවා? 5:25. ආයෙ ටිකට් ඊට පස්සේ වනේ බලමුනේ. මම කාලා බලන්න ගියා ගියානේ පස්සේ රසේ දකින්න නැති වුණා මේ දැන් ඉතින් හැල කනුව පාස් කරා විතරයි. තව යන්න තියෙනවා හෙලට නේ. ඔව් අර ඈත වලට මේ පේනවද? කොහොම පේනවද? අපේ සෙට් එක. හායි. හායිද? බබී තාරක ඉසුරු අමිලත් පහිනෝ අතමාර ඉදරලානේ ගාවිලා. ඔව් බටට වත් කන්නත් ඕනේ මම දැන් බඩගින් ඉන්නේ. මම බඩගින් ඉන්න බෑ. තාම මකර තොරණ ගාන ඉන්නේ. කට්ටිය ආවේ නෑනේ තාම අපි කී දෙනෙක් ඉන්නවද උඩ? තව ඉන්න ඕනේ මෙතන ඉන්නවා පහක් තව 5 දෙනෙක් ඉන්න ඕනේ. 5 දෙනෙක්. උන් ටිකක් තාඩ වස් තමයි බත් කන්න යන්නේ නේ. අවුලන්නේ අවුලන්නේ. පේතරම් බගල්වන් ගෙඩිය හරියට බහිමුනේ. ඉතින් ඔන්න අපි කරුණා කරලා ඉවරලයි. එහෙනම් අපි ලබන පාර හම්බෙමු වෙනත් පාරකින්. එහෙනම් අදට ගිහින් එන්න.